අයියෝ මේ වගේ ලේසි ගණන් අතාරින්න එපා. එන්නකෝ. හරි. ඔන්න ළමයි ABC කියලා ත්‍රිකෝණයක් දීලා තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණයේ අපිට දත්තයක් දීලා තියෙනවා AB සමානයි AC නේද? ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් අපි දන්නවා මේක සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක එහෙම නැත්නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් අපි දන්නවා ඊට සම්මුඛ කෝණ දෙක සමාන විය යුතුයි නේද? සම්මුඛ කෝණය කියන්නේ මෙන්න මේ දෙන ABC සහ ACB මෙන්න මේ කෝණ දෙක සමාන විය යුතුයි. එහෙනම් මට කියන්න ACB කීයද? 2x වෙන්න ඕනි. එහෙනම් අපි මෙයාට 2x කියලා දාගත්තා. හරිනේ. ඊළඟට මොනවද අපි දන්න දේවල්? ඒ වගේම ළමයි අපි දන්නවා ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කීයද? අංශක 180යි නේද? එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ කෝණ තුන BAC ABC ACB ඔය විකාර වැඩක් නෑ මේ x 2x 2x මෙන්න මේ කට්ටියගේ එකතුව අංශක 180ට සමානයි කියලා අපි දන්නවනේ නේද? හරි අපි එහෙනම් ලියමු x ධන 2x ධන 2x සමානයි අංශක 180යි. දැන් ඔහොම නිකම්ම නිකන් 180යි කියලා ලියලා තියෙනවද? නැහැ. අපිට මේකට රේසන් එක ලියලා තියන්න වෙනවා. අපිට මේකට හේතුව ලියන්න ඕන. මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180යි. හරි. දැන් ඉතින් තියෙන සාමාන්‍ය සමීකරණයක් විසඳන්න. හරි. එහෙනම් කීයද ළමයි x ධන 2x ධන 2යි සජාතීය පද ටික එකතු කරන්න පුළුවන්. like terms ටික එකතු කරන්න පුළුවන් 5x සමානයි 180යි අංශක 180යි. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? 5x සමානයි අංශක 180යි. අපිට මෙතන x තනි කරගන්න වෙනවා නේද? x ගේ අගයනේ ඕනි. එහෙනම් අපි කරන්නේ දෙපැත්තම 5න් බෙදන එක. හරි. එහෙනම් මේ දෙන්නව කැපිලා යනවා. x සමානයි අංශක 180 බෙදීම 5 කියලා කියන්නේ කීයද? අංශක 36යි. එහෙනම් මේක තමයි උත්තරේ. ඉතින් ඔයාත් ගණන් අමාරුයි කිය අඬන්න ඉන්න ළමයිද? ඉතින් ඔයාට පුළුවන් අපේ ක්ලාසස් වලට ජොයින් වෙලා ගණිතය හරිම ලේසි සබ්ජෙක්ට් එකක් කරගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පුංචි දෙයක්. උඩ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න විතරයි.